දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය. මේ මාතෘ භූමිය පමණයි අපිට තියෙන්නේ. ඒ නිසා කොටින්ගෙන් සල්ලි ගත්ත රට කැඩීමට කොටින්ගෙන් සල්ලි ගත්ත කොටින් එක්ක සාකච්ඡා කරමු. කොටින්ට අනුබල දීම 6 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේට සම්පූර්ණයෙන් පටහැනි. ඔව් කොටින්ගේ රැස්වීමකට සහභාගී වෙලා ලන්ඩන් නුවරදී දිනයක් පිළිබඳ පමණ තර්කය කරන මෝඩ තර්කයට අපි ගේනවා විශේෂ යෝජනාවක් පාර්ලිමේන්තුවට. මම ඊයේ ඔබතුමාට ඒක සඳහන් කරා. ඒ නිසා මේකෙන් බේරෙන්න මේ කරපු දේශද්‍රෝහී රාජ්‍ය විරෝධී ක්‍රියාවෙන් බේරෙන්න අනුකම්පාව දිනයක වේලාව හා අනුකම්පාව ලබා ගැනීමට අපි ඉඩ තියන්නේ නැහැ. කරන දේ පිළිගන්න ලෑස්ති නැති ආත්ම සත්‍යයක් නැති ආත්ම ගෞරවයක් නැති තමුන් කරන දේ පිළිගන්න බැරිකම පාර්ලිමේන්තුවේ ආත්ම ගෞරවයක් නැති ආත්ම සත්‍යයක් නැති මම කොටින් එක කතා කරා නම් මම බය නැතුව කියන කොටින් එක කතා කරයි. නමුත් කොටින් එක කියලා වැඩ කරලා මෙතන ඇවිල්ලා නැහැ කියන තරම් අපි පරාජිත වෙන්න හොඳ නැහැ. VIP પાස්පෝර්ට් එකක් අරන් තමන්ගේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කටයුතු කරනවා නම් අන්න ඒකයි පාර්ලිමේන්තුවේ ගෞරවය රකින්න හැටි. ඒකයි පාර්ලිමේන්තුවේ ගෞරවය රකින්න. ඒ තැන්වලට ගිහිල්ලා කාලා බීලා ඒවායේ පදිංචි වෙලා මේ රටට විරුද්ධව වැඩ කිරීම එළි වෙලා තියෙනවා. ඒ නිසා කිසි කෙනෙක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දියුණුම් දීමට වඩා ඉහළින් කටයුතු කරන්න ඉඩ දෙන්න එපා කතානායකතුමනි. මේ විරාමෙන් අනතුරු අපි